අද අපි මේ වීඩියෝව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ බලවත්ම ඒකාධිපති රාජ්‍යයක් සහ ඉතාමත් බලවත් ඒකාධිපති නායකයෙක්ගේ ක්‍රියාකලාපය මෙන්ම වර්තමානය වන විට පවතින යුධමය වාතාවරණය හමුවේ ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳවයි. වර්ෂ 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පසු කොරියාව බෙදී ගොස් නූතන උතුරු කොරියාව බිහි විය. නායක කිම් ඉන් සුන් යටතේ එය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්විය. කිම් ජොන් ඉල් සහ කිම් ජොන් උන් ඇතුළු පසුකාලීන නායකයින් හමුදා බලය සහ න්‍යෂ්ටික වැඩසටහන් ශක්තිමත් කළ අතර, උතුරු කොරියාව ඉතා මධ්‍යගත, වෙනස්ම ආකාරයේ ඒකාධිපති නීති රාමුවක් යටතේ හුදකලා සහ හමුදාකරණය වූ ජාතියක් බවට පත්විය. උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ නැගෙනහිර ආසියාවේ පිහිටා ඇත. එය උතුරින් චීනය සහ රුසියාව සමගත්, දකුණින් දකුණු කොරියාව සමගත් මායිම් බෙදා ගනී. භූගෝලීය වශයෙන්, උතුරු කොරියාව බොහෝ දුරට කඳුකර භූමියක් වන අතර, භූමියෙන් 80% පමණ කඳුවලින් වැසී ඇත. චීනය සහ රුසියාව සමග ස්වාභාවික මායිම් වන යාලු ගඟ සහ ටුමින් ගඟ ඇතුළු ගංගා කිහිපයක්ද රට තුළ ඇත. බටහිරින්, උතුරු කොරියාවට කහ මුහුද දිගේ වෙරළ තීරයක් ඇති අතර, නැගෙනහිර වෙරළ තීරය ජපාන මුහුදට මුහුණ දෙයි. උතුරු කොරියාව සතුව ලෝකයේ විශාලතම සහ වඩාත්ම මිලිටරිකරණය වූ සන්නද්ධ හමුදාවන්ගෙන් එකක් ඇත. එම රටේ හමුදාව කොරියානු මහජන හමුදාව ලෙස හැඳින්වේ. උතුරු කොරියාවේ ක්‍රියාකාරී සොල්දාදුවන් මිලියන 1.2ක් පමණ සහ සංචිත බටයින් මිලියන කිහිපයක් සිටී. හමුදාවට පාබල හමුදා, නාවික, ගුවන් හමුදා, උපාය මාර්ගික මිසයිල හමුදා සහ විශේෂ මෙහෙයුම් ඒකක ඇතුළත් වේ. එහි බලයේ ප්‍රධාන කොටසක් වන්නේ එහි න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහනයි. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇති අතර දිගු දුරක් ළඟා වීමේ හැකියාව ඇති බවට විශ්වාස කෙරෙන හ්වාසොල් ඍණ 15 සහ හ්වාසොල් 17 වන දිගු දුර මිසයිල සංවර්ධනය කර ඇත. වර්තමානයේ, උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ප්‍රධාන වශයෙන් මැද පෙරදිග ගැටුම නිරීක්ෂණය කරමින් සහ යුද්ධයට ඍජුවම සහභාගී වීමට වඩා දේශපාලනිකව ප්‍රතිචාර දක්වමින් සිටී. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුමට අදාළ ඔහුගේ ක්‍රියාමාර්ග ලෙස, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හෙලා දකිමින් උතුරු කොරියාව ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් සිදු කරන ලද මිලිටරි ප්‍රහාර නිල වශයෙන් විවේචනය කර ඇති අතර, ඒවා නීති විරෝධී ආක්‍රමණශීලී ක්‍රියා සහ ජාතික ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම ලෙස හඳුන්වයි. ඉරානයට දේශපාලන සහයෝගය දැක්වීම සඳහා, උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් විසින් ඉරාන රජයට සහයෝගය ප්‍රකාශ කර ඇති අතර අර්බුදය අතරතුර ඉරානයේ දේශපාලන නායකත්වයට ගරු කර ඇති අතර, ටෙහෙරානය සමග රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවය පවත්වාගෙන යයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම හමුදා සූදානම ශක්තිමත් කිරීම සඳහා කිම් ජොන් උන් මිසයිල අත්හදා බැලීම් සහ හමුදා ක්‍රියාකාරකම් අධීක්ෂණය කර ඇති අතර, මෙම ගැටලු සහගත කාල පරිච්ඡේදය තුළ උතුරු කොරියාවේ උපාය මාර්ගික හැකියාවන් පෙන්නුම් කරයි. මීට අමතරව ගැටුම ආරක්ෂක පාඩමක් ලෙස භාවිතා කිරීම යන ක්‍රියාකලාපයන් උතුරු කොරියාව සහ එහි පාලන තන්ත්‍රය තුළින් වර්තමානය වන විට අපට දැකගත හැක. මෙවැනි තවත් ලෝකය පිළිබඳව වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සමග දිගටම රැඳී සිටින්න.